නැති සබේ තතු. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ඉතිහාසයේ පළවෙනි වතාවට 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධානයකට අනුව අවශ්‍යතාවයකට අනුව මේ ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නේ සෑම වර්ෂයකම ජූනි මාසේ 30 වෙනිදා මේ ප්‍රකාශය ඉදිරිපත් කළ යුතු වෙනවා. මේ ප්‍රකාශයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙනවා. එකක් තමයි රාජ්‍ය මූල්‍ය කොහොමද සකස් කරගන්නේ කියන එක පිළිබඳ විධිමත් සැලසුම් සහිතව මධ්‍යකාලීන රාමුවක් ඇතුළේ ඉදිරිපත් කරන්නේ වසර 5කට. ඒ අනුව 2026 සිට 2030 දක්වා තියෙන කාලරාමුව සඳහා රාජ්‍ය මූල්‍ය අත්පත් කරගන්න ආකාරයේ එහි පාරදෘශ්‍යභාවය, ඒ සැලසුම් ක්‍රමය, ක්‍රමවේදයන් මේක ඇතුළේ ඉදිරිපත් කරනවා. වසරෙන් වසර මේක රෝලින් ප්ලෑන් එකක් ඒක යාවත් කාලින වීම සිද්ධ කරනවා. ඒ අනුව පළවෙනි කොටසට අදාළ වෙලා තියෙන මේ නීතිමය අවශ්‍යතාවය තමයි මේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම. ඒ අනුමැති මණ්ඩලය අපිට ලැබිලා තියෙනවා පසුගිය 23 වෙනිදා. ඒ අනුව පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කරන්නට ඕනේ ජූනි මාසේ 30 වෙනි දින හෝ ඊට පෙර. ඒ අනුව අද ඉදිරිපත් කරනවා. එහිදී මේ මධ්‍යකාලීන සැලසුමේ 2026 වර්ෂයේ තොරතුරු ඇතුළුව 2030 දක්වා ඒ තොරතුරු ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙම ප්‍රකාශය මහජනතාවගේ දැනගැනීම, විවාදය සහ කරුණු ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙත් මෙය ප්‍රසිද්ධියට පත් කරනවා. ඒ වගේම දෙවැනි කොටසේදී අවධානය යොමු කරනවා රාජ්‍ය මූල්‍ය අවදානම පිළිබඳ ප්‍රකාශනය. මෙහිදී අවදානම යනුවෙන් අදහස් කරන්නේ අපි සැලසුම් ගත කරලා ඉලක්ක ගත කරලා දෙන සංඛ්‍යාව අපේ අපේක්ෂාවෙන් කොච්චර දුරට වෙනස් වෙයිද කියන ඉලක්කය. ඒ අනුව 2026 වර්ෂයට ඉලක්කයක් ලබා දීලා තියෙනවා දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට 15.1ක්. ඒ 15.1 ලබා ගන්න බැරි වෙයිද කියන කරුණු කාරණා මෙන්න මේ දෙවනි ප්‍රකාශය ඇතුලේ විශ්ලේෂණය කරනවා. නිදහසින් පසු මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට හේතු වූ ප්‍රධානතම සාධකය වන්නේ රාජ්‍ය මූල්‍ය විනය පිරිහීමයි. පැවති සියලු ආණ්ඩු සිය දේශපාලන වාසි සහගත දේ පිළිබඳව අවධානය යොමු කිරීම හේතුවෙන් රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙද්දී එහි කටුක සහ නීරස ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වූයේ මෙරට සාමාන්‍ය දුක් විඳින මිනිසුන්ට සහ සුන්දර ළමාවියක් අපේක්ෂා කරන දරුවන්ට බව අප සියලු දෙනා අවිවාදිතව පිළිගත යුතුය. රටක රාජ්‍ය මූල්‍ය මනා විනිවිද භාවයකින් සහ වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීම හරහා ඉතා වෙහෙස මහන්සියෙන් උපයා ගෙවනු ලබන මහජනතාවගේ බදු මුදල සාධාරණව රටේ සංවර්ධනයට යෙදවීමේ වගකීම විධායකයට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව පරිදි මෙම ගරු සභාවට තිබේ. කටුක අතීතයක් උරුම කර දුන් සැබෑ වරදකරුවන් හඳුනාගෙන ඔවුන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන අතරතුරම නැවත කිසිදා එවන් අවාසනාවන්ත තත්වයක් ඇති නොවීමට අවශ්‍ය පියවර ගැනීමේ අවශ්‍යතාව සහ වගකීම ජාතික ජනබලවේග රජය සැබෑ ලෙසම හඳුනාගෙන ඇත. කරුක සභානායකතුමා මේ පනත ඉදිරිපත් කරනකොට අත වශයෙන්ම එදා බලා මේකට විරුද්ධ වුණා. හැබැයි අද ඒ සම්බන්ධයෙන් මේක ඉදිරිපත් කරලා නමුත් මම කියන්න හදන්නේ මේකයි. දැන් අපි එදා පනතේ නෑ මේ පනතේ පොඩක් ඉන්නකො පනතේ තියෙනවා පොයින්ට්ස් 8ක් ගරු සභානායකතුමා. මම යෝජනා කරන්නේ මෙච්චරයි. තර්කයක් නෙමෙයි. අපි මේ පොයින්ට්ස් 8 එක්ස්ප්ලেইন වෙන විදිහට මේක රීෆෝමැට් කරොත් මේ ડોකියුමන්ට් එක මේකට පළවෙනි පාර ඉදිරිපත් කරන නිසා මේ ප්‍රශ්නට විසඳුමක් ලැබෙනවා කියන එකයි මගේ යෝජනාව. මෙම පනත අප ආණ්ඩුවෙන් සම්මත කර පනතක් නෙවෙයි. නමුත් අපි රටේ නීතියට අනුව කටයුතු කරන්න අවශ්‍යයි. එම නිසා තමයි අපි අද විශේෂ දිනයක් දාලා මේක ඉදිරිපත් කරන්නේ පළවෙනි වතාවට. ඒ වගේ හිමිතු කරමින් මේ ප්‍රධාන වාර්තාවට අමතරව තවත් ප්‍රධාන අනුබද්ධ අනුවාර්තා දෙකක් තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු පනතට අනුකූලව අපි සභාවට අද දිනේදී විවාදෙදී ඉදිරිපත් කරනවා. රාජ්‍ය ආදායම වැඩි කරගන්න වගේම රාජ්‍ය ආදායම ඉහළ දමන්න තිබෙන එක ආයතනයක් තමයි රේගුවේ තිබෙන කාර්යක්ෂමතාවය පිළිබඳ. මේ රේගුව සම්බන්ධව පෞද්ගලික කාලේ විශාල ආందోලනාත්මක සිදුවීම් රාශියක් වෙලා තිබෙනවා. හැම ආණ්ඩුවක් කාලෙම සිදුවීම් හොඟක් වෙලා තියෙනවා රේගු සම්බන්ධ. ඒ වගේම අපි දැක්ක මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ජනවාරි මාසේ විශේෂයෙන්ම රේගුවේ බහලුම් තදබදයක් ඇති වෙලා රේගුවේ තිබුණු බහලුම් 323ක් රේගුවෙන් පිට කරයි කියන චෝදනාව. ඒතකොට මේ චෝදනාව එල්ල වුණාම ජනාධිපතිතුමා යම් කමිටුවක් පත් කළා. ඒ කමිටුව පත් කරේ ජනවාරි මාසේ 30 වෙනිදා 2025. ජනාධිපතිතුමාට 2025 ජූනි මාසේ 12 වෙනිදා මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ වාර්තාව ඉදිරිපත් කරලා අද වෙනකොට සති දෙකකට වගේ ආසන්න කාලයක් එනවා. තවම මේ වාර්තාව
එලියට ආවේ නැහැ. මේ වාර්තාව මොකද ඔබතුමාලාගේ පැත්තේ මේක ඉදිරිපත් වෙන්නේ නැති න අඩුම ගානේ අපි හරි මේක ගෙනල්ලා සභාගත කරන්න ඕනේ. මොකද ඔබතුමාලා වාර්තා කිසිවත් එලියට දාන්නේ නැහැනේ. ඉන්දියාවත් එක්ක ගාපු කිවිසුම එලියට ආවෙත් නැහැ. චීනය එක්ක ගාපු කිවිසුම එලියට එන්නෙත් නැහැ. මේ වාර්තාවත් පෙට්ටිය දාගෙන තමයි ඉන්නේ. මොකද මේක එලියට දාන්නෙත් නැහැ. දැන් මේ වාර්තාවේ තිබෙනවා කරුණු ගණනාවක් හෙළිදරව් කරලා තියෙනවා. ඒ කරුණු වලින් නිරීක්ෂණ කියන කාරණාව යටතේ පිටු අංක 6 පැහැදිලිවම එතුමන්ලා කියනවා අවදානම් කළමනාකරණත්වයේ යටතේ රේගුවේ රතු ලේබල් කියලා වර්ගයක් තියෙනවා, කහ ලේබල් කියලා වර්ගයක් තිබෙනවා, කොළ ලේබල් කියලා බහලුම් වර්ගයක් තිබෙනවා. ඒතකොට මේ රතු ලේබල් කියලා කියන්නේ ඒ රතු ලේබල් එක ගැහුවම භෞතික පරීක්ෂාවට හා ඊළඟට ස්කෑන් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. ඒ රතු ලේබල් කන්ටේනර්. භෞතික පරීක්ෂාවකින් තොරව රතු ලෙසින් හඳුනා ගන්න ලද බහලුම් නිදහස් කිරීමේ නිවැරදි තීරණයක් නොවන්නේ. කවුද මේ කියන්නේ? ජනාධිපතිතුමා පත් කළ කමිටුව. තදබදේ නැති කිරීමේ යහපත් චේතනාවේ මෙම නිදහස් කිරීම සිදු කළ බව පැවසුවත් එමගින් පිළිගත් ක්‍රියාපටිපාටිය වලින් අපගමනයක් සිදු වී ඇති බව. නැති සබේ තතු. දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.